දවසේ සිතුවිල්ල තේමාව අපේ පව් කියා දෙමු නම්. ප්‍රිය මිතුරනේ ඒදන් උයනේ දෙවියන් වහන්සේ මනුෂ්‍යාව මවුණු ලැබූ අවස්ථාවේ. මනුෂ්‍යයා පාපයට වැටුණු අවස්ථාවේ සිටන ජන්ම පාපය ලෝකයේ තුළට පිවිසුණු බව ශුද්ධ ලියවිල්ලිතා පැහැදිලිව සඳහන් කරයි. මේ ජන්ම පාපෙන් මිදෙන්න ඔබටත් මටත් මානුෂික ශක්තිය නොහැකි බව ශුද්ධ ලියවිල්ලත් අපිත් ඒත්තුගෙන තිබෙන ප්‍රධාන කරුණක්. මන්ද ඒ නිසාය ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ කල්වරි කුරුසියේ උන්වහන්සේගේ අමිල ජීවිතය පූජා කළේ අපිව පාපයෙන් ගලවන පිණිස. එනිසා අපි තේරුම් ගත යුතු දෙයක් තිබෙනවා. ඒ මරණය මා උදෙසා සිදු බව මම පිළිගන්නවා නම්, ඒක මගේ වචනයෙන් මගේ පාපය උන්වහන්සේට කියනවා නම්, මගේ හදවතින් එය අදහන්නෙමු නම්, අපට ක්‍රිස්තුස් වහන්සේ තුළ ඒ පව්කමාව ලැබෙන බව ශුද්ධ ලියවිල්ල පැහැදිලිව සඳහන් කර තිබෙනවා. අද බොහෝ දෙනෙක් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කළාට දෙවියන් වහන්සේ ලෙස ඔවුන්ගේ ජීවිතයට ඔවුන් පෞද්ගලිකව පිළි අරන්නේ. ඒ වෙනුවට ඔවුන් පුරුදු පරිදි කිතුණු පරිසරය තුළ ඇදී වැඩි වර්ධනය වුණත් ඔවුන්ගේ ජීවිතයේ කිසිදු වෙනසක් සිදු වෙලා නැහැ. ඇදහිල්ල තුළ, විශ්වාසය තුළ, ක්‍රිස්තුස් වහන්සේගේ කැමැත්ත තුළ ජීවිතය පරිවර්තනයක් සඳහා. එනිසාය පරණ මනුෂ්‍යයා තාමත් සමහරුන්ගේ ජීවිතය රච කරන්නේ අලුත් ජීවිතයක් ඔවුන්ට කිසි දවසක අහලා තිබුණාට අත්දැකලා නැත්තේ. එනිසා ශුද්ධ ලියවිල්ල ඉතා පැහැදිලිව කියනවා අපේ පව් අපි කියා දෙනවා නම් උන්වහන්සේ අපිව පාපයෙන් ගලවන බව. ඒ සඳහා 1 යොහන් 1 අපි දකිනවා 9 වෙනි පදයේ මෙසේ සඳහන් වෙනවා. අපේ පාපවල් අපි කියා දෙමු නම් අපේ පව් අපට කමා කරන්නටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍ර කරන්නටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක. මේ ස්ථානයේ කියන අපේ පව් අපි කියන්නට ඕනේ. මගේ පාපය මගේ කටින් මම කියන්නට ඕනේ කියලා ඒ අධර්මිෂ්ඨකමට මම සමාව ගන්නට ඕනේ. එසේ ගන්නවා නම් මොකද්ද වෙන්නේ? අපි පව් කළේ නැතයි කියලා අපි කියනවා නම් අපි උන්වහන්සේ බොරුකාරයෙක් කරමු. ඒ වගේම අපි කියනවා නම් අපි පව් කරලා නැහැ, අපි අහිංසක අය කියලා අපි උන්වහන්සේව බොරුකාරයෙක් කරනවා. මන්ද උන්වහන්සේගේ මරණය අපි එහෙමනම් සෑල්ලුවට ලක් කරනවා. එසේනම් අපි පාපයෙන් ගැලවෙන්න නම් අපේ පව් අපි කියන්න ඕනේ. අපේ වචනෙන් කියලා අලුත් ජීවිතය වචනය තුළ ගත කරන්නට අපි තීරණය කරන්න ඕනේ. එවිටයි අපට මේ යක්ෂයාගේ පාපයේ බන්ධනෙන් අපට නිදහස් වෙන්න පුළුවන් වන්නේ. එසේනම් අපි යාඥා කරමු දැන් මේ මොහොතේ ස්වාමිනී ඔබ වහන්සේ මගේ ජීවිතය බාරගෙන මට ආශිර්වාද කරන්න. අලුත් ජීවිතයක් මට දෙන්න. ඔබ මියදුනේ මගේ පව් නිසාය. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්.